මේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සුන්ගේ හැකියාවන් දිහා බලනකොට ඒ දේවල් ඇත්තටම මිනිස්සෙක්ට කරන්න පුළුවන්ද කියලා කාටවත් හිතා ගන්න බෑ. ඒ විදිහට කන්නේ බොන්නේ නැතුව හිමෙන් වැහිච්ච කඳුමුදුන් වල අවුරුදු ගාණක් භාවනා කරන හාමුදුරුවරු ගැන වගේම අපවත් වුණාට පස්සෙත් කිසිම වෙනසක් නැතුව අවුරුදු 100 ගාණක් භාවනා කරන විදිහට ඉන්න හාමුදුරුවරු ගැනත් ඔබ මීට කලින් අහලා තියෙනවද? හැබැයි විද්‍යාඥයන්ට පැහැදිලි කරගන්න බැරි දේවල් මේ ලෝකයේ තියෙනවා වගේ මනුස්සයෙක්ට කරන්න පුළුවන් කියලා හිතා ගන්නවත් බැරි දේවල් කරන හාමුදුරුවරු අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි අපේ මේ ලෝකයේ ජීවත් වෙච්ච වගේම අදටත් ජීවත් වෙන ගොඩක් අභිරහස් හැකියාවන් තියෙන හාමුදුරුවරු කිහිප දෙනෙක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ ගොඩක් අභිරහස් හිම කඳු මුදුනක ජීවත් වෙන නමක් ගමක් දන්නේ නැති හාමුදුරු නමක් ගැන. ඒ විදිහට චීනයේ ටිබෙට් වල තියෙන රංගූ කියන ආරාමය තමා ලෝකයේ තියෙන උසම ආරාමය විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ට ජීවත් වෙන්න කොහෙත්ම බැරි මේ කටුක පරිසරයේ මේ හාමුදුරුවෝ තනියම භාවනා කරමින් කාලය ගත කරනවා අපිට බලා ගන්න පුළුවන්. මේ හාමුදුරුවෝ මෙතන කොච්චර කාලයක් ඉන්නවද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. උදේ පාන්දර ගොඩක් සීතල වෙලාවට සාමාන්‍ය මිනිස්සු ගින්දර අරගෙන යනකොට මේ හාමුදුරුවෝ කරන්නේ හිම අරගෙන ඇඟේ ගා ගන්න එක කියලා තමා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක උන්වහන්සේ Tamanටම ලබා දෙන දඬුවමක් නෙවෙයි. ඒ වෙනුවට සීතලට මුහුණ දෙන්න Tamanගේ හිත හදාගන්න කරන දෙයක් විදිහට තමා මේක කරන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ වතුර බොන්නෙත් මේ හිම අතේ තියාගෙන ඉඳලා ඒක දිය වුණාට පස්සේ විතරයි. අනිත් ලොකුම අභිරහස වෙන්නේ මේ හාමුදුරුවෝ කෑම කන්නේත් නෑ කියලා අපිට ආරංචි වෙන එක. කෑමෙන් නැතුව මේ විදිහට ජීවත් වෙන්න උන්වහන්සේට ශක්තිය ලැබෙන්නේ Tamanගේ හිත පාලනය කිරීමෙන් කියලා තමා අනුමාන කරන්නේ. පැය ගාණක් එක දිගට භාවනා කරන මේ හාමුදුරුවෝ Tamanගේ සිරුර වගේම Tamanගේ අනන්‍යතාවය පවා අතෑරලා නිර්වාණය ලබා ගන්න මේ විදිහට කරනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ මේ වගේ කටුක පරිසරයක කිසිම දෙයක් නැතුව ජීවත් වෙන හාමුදුරු නමක් ගැන තොරතුරු දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ අංශක ගානක ආනතිය තියෙන කන්දක් නිකන්ම නගින්න පුළුවන් අභිරහස් හාමුදුරු නමක් ගැන. ඒ විදිහට 2020 අවුරුද්දේ අන්තර්ජාලයට ආපු වීඩියෝ එකකින් මුළු ලෝකයම පුදුමයට පත් කරන්න මේ සිද්ධිය සමත් වුණා. මේ වීඩියෝ එකේ එක කාන්තාවක් ආරක්ෂිත කඹ වගේම තවත් උපකරණ පාවිච්චි කරලා ගොඩක් අමාරුවෙන් කන්දක් නගිනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒකෙම අනිත් පැත්තේ හාමුදුරු නමක් කිසිම ආරක්ෂිත උපකරණයක් නැතුව වගේම පාවහන් පවා නැතුව නිකන්ම ඇවිදගෙන යනවා වගේ මේ කන්ද නගිනවා අපිට බලා ගන්න පුළුවන්. ටන්සු යේගෙන් කියන කෙනා මුලින්ම බෙදාගෙන තිබුණ මේ වීඩියෝ එක ලක්ෂ 5කට වඩා views අරගෙන තිබුණා කියලා වාර්තා වෙනවා. ගොඩක් අය යෝගා වගේම භාවනා කිරීමෙන් ලැබුණ මානසික ශක්තිය නිසා මේ හාමුදුරුවන්ට මේ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. ඒ වගේම උන්වහන්සේ කන්දේ කෙලින්ම යන්නේ නැතුව පැත්තට යන ගමන් ආනතිය අඩු කරගන්න විදිහට ඒක පාවිච්චි කරනවා කියලත් සමහරු අදහස් දක්වලා තිබුණා. කොහොම වුණත් මේ විදිහට ගුරුත්වාකර්ෂණයට එරෙහිව ආධාරක නැතුව යන්න මිනිස්සෙක්ට කොහොමද පුළුවන් උනේ කියන එක තාමත් අභිරහසක් කියලා අපිට කියන්න පුළුවන්. ගොඩක් අය විශ්වාස කරන්නේ මේක ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තියෙන් කරන දෙයක් කියලා තමයි. ඒ කියන්නේ භාවනා කිරීමෙන් Tamanගේ හුස්ම පාලනය කරගෙන හෘද ස්පන්දනය අඩු කරගෙන මාංශ පේශී ලිහිල් කරගෙන මේ විදිහට මේ කන්ද නගින්න උන්වහන්සේට පුළුවන් වෙලා තියෙනවා කියලා සමහරු අනුමාන කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මීට කලින් කවදාවත් ඔබ මේ වගේ පුදුම හිතෙන විදිහකට කඳු නගින හාමුදුරු නමක් ගැන තොරතුරු දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ ලියු කුවාන් කියන නමින් හඳුන්වන තමන්වම මමියක් බවට පත් කරගත්ත ගොඩක් අභිරහස් හාමුදුරු නමක් ගැන. ඒ විදිහට 2015 අවුරුද්දේ පර්යේෂකයන් පිරිසක් පැරණි බුදු පිළිමයක් ස්කෑන් කරලා බලනකොට ඒක ඇතුලේ තිබුණ දෙයක් මුළු ලෝකයම පුදුමයට පත් කරන්න සමත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ විදිහට මේ පිළිමය ඇතුලේ ලියු කුවාන් කියන හාමුදුරුවන්ගේ මමිය තිබුණා අපිට බලා ගන්න පුළුවන්. මේක කොහොමද මෙතනට ආවේ කියන එක ලොකුම අභිරහසක් බවට පත් වුණා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ පිළිමය ඇතුළට දැම්ම නෙවෙයි. උන්වහන්සේම පිළිමයක් බවට පත් වෙලා තියෙන එක කියලා තමා මිනිස්සු අනුමාන කරන්නේ.
ලියු කුවාන් හාමුදුරුවෝ කියලා කියන්නේ Tamanම මමියක් බවට පත්වෙන්න කටයුතු කරපු කෙනෙක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. සාමාන්‍ය මමී වගේ නෙවෙයි. මේ හාමුදුරුවරු ජීවතුන් අතර ඉඳද්දිම Tamanගේ සිරුර දි รา පත් වෙන්නේ නැති වෙන්න කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වෙනුවෙන් මේ හාමුදුරුවෝ සාමාන්‍ය කෑම කන එක නතර කරලා ඇට වර්ග මුල් වර්ග විතරක් කාලා Tamanගේ ඇඟේ තියෙන මේදය වගේම තෙතමනය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඊට පස්සේ විෂ සහිත ගස් වලින් හදපු තේ જાතියක් බීලා Tamanගේ සිරුරට කිසිම බැක්ටීරියාවක් එන්නේ නැති වෙන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ගල් ගුහාවකට වෙලා භාවනා කරන්න පටන් අරගෙන තියෙනවා වගේම Taman ජීවතුන් අතර ඉන්නවා කියලා පෙන්වන්න හැමදාම පොඩි සීනුවක් නාද කරලා තියෙනවා. දවසක් මේ සීනුව නාද කරන එක නතර වුණාට පස්සේ ඒ ගුහාව වහලා දාන්න අනිත් හාමුදුරුවරු කටයුතු කරලා තියෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. හැබැයි මේ මමිය එක්ක තවත් අභිරහස් සංකේත වගයක් එහෙමත් හොයාගන්න පර්යේෂකයන් සමත් වෙලා තිබුණා. මේ වගෙන් පැරණි භාවනා ක්‍රම ගැන කියවෙනවා කියලා සමහරු විශ්වාස කරන එක සිදු කරනවා. දැන් මේ පිළිමය අපිට බූඩපේස්ට් වල තියෙන කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ හාමුදුරුවෝ ඇත්තටම තවත් එක අභිරහස් පුද්ගලයෙක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ තායිලන්තයේ වත්කුන් ඉන්තමාරම් කියන පන්සලේ ඉන්න ලුවාං පෝඩං කියන නමින් හඳුන්වන අභිරහස් හාමුදුරු නමක් ගැන. ඒ විදිහට 1973 අවුරුද්දේ ඉඳන් මේ හාමුදුරුවෝ භාවනා කරන ඉරියව්වෙන්ම කිසිම වෙනසක් නැතුව ඉන්නවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ හාමුදුරුවෝ අපවත් වුණාට පස්සෙත් කිසිම දි รา පත් වීමක් නැතුව මේ විදිහට ඉන්න එක බලන්න ගොඩක් මිනිස්සු එනවා කියලත් වාර්තා වෙනවා. තායිලන්තයේ මිනිස්සු කියන විදිහට ලුවාං පෝඩං හාමුදුරුවෝ කියලා කියන්නේ ගොඩක් විනයගරුකව ජීවත් වෙච්ච බුදුදහම හරියටම පිළිපැදපු කෙනෙක් විදිහට තමා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ අපවත් වෙන මොහොතෙත් මේ විදිහට භාවනා කරන ගමන් තමා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ මේ සිරුර වීදුරු පෙට්ටියක දාලා තිබුණත් අවුරුදු ගාණක් ගියත් ඒකේ කිසිම වෙනසක් උනේ නෑ කියලා වාර්තා වෙනවා. උන්වහන්සේගේ සම ඉරියව්ව වගේම මූණේ තියෙන සංසුම් බව පවා ඒ විදිහටම තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. සමහර විද්‍යාඥයන් කියන්නේ උන්වහන්සේ කෑමට ගත්තු දේවල් හින්දා එහෙමත් නැත්නම් මේ පැත්තේ තියෙන වියලි කාලගුණය හින්දා මේ විදිහට දි รา පැත් වෙන්නේ නැතුව තියෙනවා ඇති කියලා. හැබැයි තවත් සමහරු විශ්වාස කරන්නේ උන්වහන්සේගේ භාවනා කිරීමේ බලය නිසා මේ විදිහට ස්වභාව දහමේ නීතිවලට පවා පිටින් ගිහින් ජීවත් වෙනවා කියලා. අන්න ඒ හේතුව නිසා මේ හාමුදුරුවෝ සම්බන්ධ අභිරහස තාමත් හරියට කවුරුත් විසඳුවේ නැති සිදුවීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ අවුරුදු 9ක් එක දිගට භාවනා කරපු සමහර විට ඔයාලත් අහලා තියෙන්න පුළුවන් බෝධිධර්ම කියන නමින් හඳුන්වන ගොඩක් අභිරහස් හාමුදුරු නමක් ගැන. ඒ විදිහට ගල් ගුහාවකට වෙලා බිත්තියක් දිහා බලාගෙන අවුරුදු 9ක් එක දිගට කන්නේ බොන්නේ නැතුව භාවනා කරපු මේ හාමුදුරුවෝ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඉන්දියාවේ ඉපදුන මේ හාමුදුරුවෝ මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න ගොඩක් අමාරු ගමන් බිමන් ගියා කියලත් වාර්තා වෙනවා. 6 වෙනි සියවසේදී චීනයට පවා ගියපු උන්වහන්සේ එහෙ රජතුමා පවා හම්බ වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ රජතුමා Taman පන්සල් හදලා කරපු පින් ගැන ඇහුවාම බෝධිධර්ම හාමුදුරුවෝ කෙලින්ම කිව්වේ ඒ වගේන් කිසිම පිනක් නැහැ කියලා. කොහොම වුණත් ෂැවොලින් පන්සලකට ගියාට පස්සේ තමා උන්වහන්සේ මේ විදිහට අවුරුදු 9ක් භාවනා කරලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. උන්වහන්සේගේ භාවනා කිරීමේ බලය කොයිතරම්ද කියනවා නම් ඒ ශක්තියෙන් මුළු පන්සලම වෙනස් වුණා කියලා සමහරු විශ්වාස කරන එක සිදු කරනවා. ඒ වගේම ෂැවොලින් කුන්ෆු වල ආරම්භයත් සිදු කළේ මේ හාමුදුරුවෝ කියලා තමා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ කාලේ මේ පන්සලේ හිටපු හාමුදුරුවරුන්ට භාවනා කරන්න තරම් ශාරීරික ශක්තියක් තිබුණේ නැති නිසා බෝධිධර්ම හාමුදුරුවෝ උන්වහන්සේලාට ශාරීරික ව්‍යායාම පුරුදු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අන්න ඒ ව්‍යායාම තමා පස්සේ කාලෙක ෂැවොලින් සටන් කලාව විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසා චීන බුදුදහමේ ලොකු වෙනසක් සිදු කරපු කෙනෙක් විදිහට මේ අභිරහස් හාමුදුරුවන්ව අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මොංගෝලියාවෙන් හොයාගත්ත අවුරුදු 200ක් පරණ ගොඩක් අභිරහස් මමියක් ගැන. ඒ විදිහට මොංගෝලියාවේ ගොඩක් සීතල පැත්තකින් හොයාගත්ත මේ භාවනා කරන ඉරියව්වෙන් ඉන්න හාමුදුරුවන්ගේ මමිය දැකලා පුරා විද්‍යාඥයන් පවා පුදුමයට පත් වුණා කියලා වාර්තා වෙනවා.
මේ හාමුදුරුවන්ගේ අත් දෙක තියෙන විදිහ අනුව උන්වහන්සේ ගොඩක් ගැඹුරු භාවනාවක යෙදිලා ඉන්නවා කියලා තමා අනුමාන කරන්නේ. අවුරුදු 200ක් ගියත් මේ සිරුරේ කිසිම වෙනසක් වෙලා නැහැ කියලත් අපිට කියන්න පුළුවන්. සමහරු විශ්වාස කරන්නේ මේ 1927 අවුරුද්දේදී භාවනා කරන ගමන් ඉන්නකොටම අපවත් වෙච්ච ඩාෂි ඩෝර්සෝ ඉටිගලෝව් කියන හාමුදුරුවන්ගේ ගුරුවරයා කියලා. විශේෂඥයන් එහෙමත් මේ හාමුදුරුව ගොඩක් අමාරු භාවනා ක්‍රමයක යෙදිලා ඉන්නවා කියලා තමා අනුමාන කරන්නේ. මේ භාවනාවේදී සිරුරේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වගේ නතර වෙනවා වගේම හෘද ස්පන්දනය පවා අඩු වෙලා නැති වෙලා යනවා කියලා වාර්තා වෙනවා. බෞද්ධ දර්ශනයට අනුව මේක ජීවිතයත් මරණයත් අතර තියෙන අවස්ථාවක් විදිහට තමා හඳුන්වන්නේ. ඒ විදිහට දවස් ගාණක් හරි සති ගාණක් හරි ඉන්න පුළුවන් වුණත් අවුරුදු 200ක් ඒ විදිහට ඉන්න පුළුවන්ද කියන එක ලොකුම අභිරහසක් බවට පත් වෙලා තියෙනවා. සමහරු කියන්නේ මොංගෝලියාවේ තියෙන අධික සීතල නිසා මේ සිරුර ආරක්ෂා වෙලා තියෙනවා ඇති කියලා. තවත් සමහරු මේක හාමුදුරුවන්ගේ භාවනා බලය නිසා වුණා කියලා විශ්වාස කරනවා. මොනවා වුණත් භාවනා කිරීමෙන් සිරුරේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන් කියන එක මේකෙන් ඔප්පු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ විද්‍යාඥයන්ට පවා හරියට හිතා ගන්න බැරි අපේ මේ ලෝකයේ ජීවත් වෙච්ච අභිරහස් බලයන් තියෙන හාමුදුරුවරු කිහිප දෙනෙක් ගැන. මනුස්සයෙක්ගේ හිත දියුණු කිරීමෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබට පැහැදිලි වෙන්න ඇති. මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.